ඉතින් ගොඩක් YouTubers ලා තියෙන හීනයක් තමයි එයාලගේ සිල් ලෝඩ් එක. එයාට මොකද සිල් ලෝඩ් එකක් ගන්න. ඉතින් ඒකට අපිට YouTube subscribers ලා 100k නැත්තම් ලක්ෂය සීමාවක් මටත් වුණා මගේ නම ගහලා සිල් ලෝඩ් එකක් මගේ channel එකේ නම ගහලා සිල් ලෝඩ් එකක් මටම කියලා හදාගන්න. ඉතින් මම ඒකට ගොඩක් ක්‍රම try කරලා බැලුවා. ඒත් එක ක්‍රමයක්වත් සාර්ථකුනේ නැහැ. ඉතින් මම YouTube එකේ කියලා search කරලා බැලුවා කට්ටිය සිල්ලෝඩ් හදපු ඒවා. ඉතින් සමහර කට්ටිය කාඩ්බෝඩ් වලින් ඊට පස්සේ සමහර කට්ටිය ලී වලින් ඊට සමහර කට්ටිය කොළ වලින් හදලා තිබ්බා. එක එක විදිහට ලස්සන නම ගහලා හදලා තිබ්බා. ඉතින් මට ඒක කරගන්න බැරි වුණා කොහොම හරි. ඉතින් මම ටිකක් වෙලා හිත ඉන්නකොට මට හම්ුණා සුපිරි ටූල් එකක්. ඉතින් අද වීඩියෝ එක ඒක ගැන. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෑලා තියෙන්නේ කොහොමද මම සිල් ලෝඩ් එක හදාගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහිල්ලා අපි කතා කරමු කොහොමද මම සිල් ලෝඩ් එක හදාගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අද මං සිල් ලෝඩ් එක හදන්න යන්නේ ChatGPT කියන AI tool එක පාවිච්චි කරලා. ඉතින් අද මං ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙනවා කොහොමද ChatGPT එකෙන් නිවැරදිව තමන්ගේ channel එකේ නම ගහලා AI සිල්වර් ඕවර්ඩ් එකක් නැත්නම් AI සිල්වර් ප්ලේ බටන් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු ඉක්මනට ChatGPT එකට. හරි මං ChatGPT ඕපන් කරගත්තා. ඉතින් ඔයාට ඉතාම පොඩි ටෙක්ස්ට් එකක් නැත්නම් ප්‍රොම්ප්ට් එකක් දෙන්න තියෙනවා. ඔයාට ඒක හිතලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේකට දෙන්න තියෙන්නේ create a image කියලා ඔයාලා කලින් දෙනවා වගේම හරි ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි දැන් සිල්වර් වර්ඩ් එක ගන්න හදන්න යන්නේ. ඉතින් අපි සිල්වර් ප්ලේ බටන් කියලා ටයිප් කරගමු. හරි අපි ඊළඟට කරන්න ඕනේ අපිට මේකට නමක් ඇතුළත් කරගන්න ඕනේ. ඒකට අපි ඊට යටින් name කියලා දෙන්න ඕනේ. එසේ ඉස්සරහින් අපේ channel එකේ නම ටයිප් කරගන්න ඕනේ. හරි අපිට එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඊතලෙ උඩ ක්ලික් කරන්න ඕනේ. හරි දැන් මෙතන creating image කියලා වැටලා තියෙනවා. තව ටික වෙලාවකින් අපිට image එක හදලා ඉවරනාම බලා ගන්න පුළුවන්. හරි අපිට මෙන්න මේ වගේ සිල්වර් වර්ඩ් එකක් අපේ channel එකේ නම ගහලා අපිට ChatGPT හරහා හදාගන්න පුළුවන්. එසේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙන්න මේ උඩ ඩවුන්ලෝඩ් බටන් ක්ලික් කරලා අපිට මේක අපේ ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේක තව මොකක් හරි වෙනස්කම් ටිකක් කරගන්න මේක එඩිට් කරගන්න ඕන නම් මෙතන තියෙන එඩිට් බටන් ක්ලික් කරලා අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මෙතනින් ටයිප් කරලා සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් කොහොමද වීඩියෝ හොඳයි නම් දැම්ම දාන වීඩියෝ එකට ලයික් එකක්. ඉතින් සනි ටෙක් වීඩියෝ channel එකට නැත්තම් පහළ තියෙන subscribe button එක තාම ක්ලික් කරලා නැත්තම් දැම්ම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපුවම මට notification එකක් මාගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් අලුත් සුපිරි වීඩියෝ බලන්න සනි ටෙක් වීඩියෝ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක all කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.